හරි. අපි වලයි පළවෙනි වාරයට දාලා අවසාන පාඩමට ඇවිල්ලා ඉන්නේ මේ වෙද්දි. හරිද? ඒකට සම්පූර්ණ රිවිෂන් එකේ පළවෙනි වාරයට දාලා රිවිෂන් එකේ අවසාන පාඩම එව නැත්නම් ධ්වනිය පාඩමේ තමයි අපි දැන් ඉන්නේ. හරිද? එතකොට මේ ධ්වනිය පාඩමේදී අපි කතා කරන දේවල් තමයි ශබ්දය ගැන. හරිද? එතකොට මොකද්ද ධ්වනිය කියන්නේ කියන තැනින් අපි පාඩම පටන් ගමු. ඔයාලා මේ වෙද්දි පළවෙනි වාරයේ අවසාන පාඩමට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඔයාලා මතක තියාගන්න දැන් මම පළවෙනි වාරයේ පාඩම් සියල්ල හොඳට ඉගෙනගෙන තියෙනවා කියලා කියන්නේ මේක මම විශේෂයෙන්ම දෙවෙනි වාරයේ තුනත් ඔයාලට බැලුවම විශේෂයෙන් දෙවෙනි වාරයේ පාඩම් ටික හොඳට ඔයා බලලා තිබුණාට පළවෙනි වාරයේ පාඩම් බලනවා අඩුයිනේ. හරිද? ඒකයි මේ වීඩියෝ එක ඔයාලට බලන්න කියන්නේ. එතකොට ඔයාලට සම්පූර්ණ පාඩම් සියල්ල මුල සිට මතක් වෙනවා. හරිද? ඒක තමයි ඔයාලට මේකේ තියෙන වැදගත්කම. ඉතින් මේ වගේම ඔයාගේ පන්ති වලට මගේ පන්ති වලට සහභාගී වෙන ඕනම දරුවෙක්ට මේක බලලා සාමාන්‍ය ලොකු වැඩක් කරගන්න පුළුවන්. හරි? ඒ හින්දා මම මේක දාලා කියන්නේ. හරිද? ඉතින් ඔයාලා මේ බලලා ඉවර වෙලා ඔයාලගේ යාළුවෙක් එක්ක මේක ෂෙයා කරගන්න. එතකොට ඒ ළමයෙකුත් තව දෙයක් ඉගෙන ගන්නවා. හරි? හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු ධ්වනිය ගැන. ධ්වනිය. එහෙම නැත්නම් ශබ්දය. මොකද්ද මේ ශබ්දය කියන්නේ? කොහොමද ශබ්දය ඇති වෙන්නේ කියන තැනින් අපි පාඩම පටන් ගමු. සාමාන්‍යයෙන් ඕනෑම ධ්වනියක් එහෙම නැත්නම් ශබ්දයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි මොනවා හෝ දෙයක් කම්පණය වීම. මොකද්ද හේතුව? ශබ්ද ඇති වෙන්නේ මොනවා හෝ දෙයක් කම්පණය වීමෙන්. ඉතින් මේ කම්පනය එහෙම නැත්නම් ශබ්දය හදන දේවල් වලට ශබ්දය නිපදවන දේවල් වලට අපි කියනවා ධ්වනි ප්‍රභව කියලා. ධ්වනි ප්‍රභව. හරිද? අපිට සාමාන්‍යයෙන් හම්බෙන ප්‍රධාන ශබ්දේ නිපදවන ධ්වනි ප්‍රභව වර්ග සංගීත භාණ්ඩ විදිහට අපිට ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ. එතකොට මේ කම්පන වලින් ශබ්දේ නිපදවන ධ්වනි ප්‍රභව අපිට ප්‍රධාන වර්ග බෙදා ගන්න පුළුවන් කීයටද? තුනකට. මොකද අපි මේ කතා කරන්නේ මෙතනදී සංගීත භාණ්ඩ ටික ගැන. මේ සංගීත භාණ්ඩ වර්ග තුනක් බෙදා ගන්න පුළුවන් එයාලගේ කම්පණය කරන කොටස අනුව. ඉතින් වර්ග තුන ඔයාලා මේ වෙද්දිත් දන්නවා 6 වසරේ ඉඳලා ඔයාලා ඉගෙනගෙන තියෙන දෙයක්. එකක් තමයි අපි පටන් ගමු පටල කම්පණය කරන එකෙන්. පටල කම්පණයෙන් ශබ්ද නිපදවන සංගීත භාණ්ඩ. දෙවෙනි වර්ගය මොකක්ද? පටල කම්පණය කරන එක්කෙනා පළවෙනියා නම් දෙවෙනි එක්කෙනා තත් හෝ දඬු කම්පණය කරන සංගීත භාණ්ඩ වෙන්න ඕනේ නේද? ඊට පස්සේ අවසානයේ එක්කෙනා කවුරු වෙන්න ඕනද? වායු කම්පනයේ සංගීතය නිපදවන ශබ්ද නිපදවන සංගීත භාණ්ඩ. ඔන්න වර්ග තුන. ඉතින් ඇත්තටම සංගීත භාණ්ඩ විතරද ශබ්ද නිපදවන්නේ? නෑ. දැන් ඔයාලා මේ වෙලාවේ ඔහොම තමන්ගේ උගුරට අත තියාගෙන කතා කළොත් තමන්ගේ නම කිව්වොත් ඔයාලට දැනෙනවා කම්පනයක්, දෙදරීමක්. ඉතින් මේ දෙදරීම අපිට විද්‍යාගාරයේදී හදලා බලන්න පුළුවන් සරසුල කියලා උපකරණයක් තියෙනවා. මෙන්න මේ වගේ උපකරණයක් තියෙනවා. මේ උපකරණේ මෙන්න මේ මේවට කියන බාහුව කියලා. මේ බාහුව වල දිග අඩු වෙන්න සාමාන්‍ය ටියුන් සද්දයක් තමයි හම්බෙන්නේ. හරිද? බාහුව වල දිග අඩුයි නම් ගොඩක් ටියුන් සද්දයක් අපිට ගන්න පුළුවන්. හරිද? ඉතින් හරි. ඒක අමතක කරන්නකො දැනට. හරි. අපි මේ කතාව කතා කරගෙන පටල කම්පන කරන සංගීත භාණ්ඩ වලට ඕන තරම් වර්ග කියන්න පුළුවන්. හරි මම සංගීත භාණ්ඩ මෙතනදී ඉස්සෙල්ලාම පොඩි වර්ගීකරණයක් තව විදිහකට කරන්න යන්නේ. අපිට සංගීත භාණ්ඩ ප්‍රධාන වර්ග දෙකකට බෙදා ගන්න පුළුවන්. නූතන සහ පුරාතන සංගීත භාණ්ඩ කියන්නේ අතීතයේ පාවිච්චි කරපෙව්වා සහ අද අපි මේ වෙද්දි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් නූතන සංගීත භාණ්ඩ කියලා අපි ඉතින් උදාහරණ ලියද්දි ඔය දෙන්නම කලවමේ ලියනවා. හරි. හරි. ඉස්සෙල්ලා පටල කම්පණය කරන කට්ටිය මතක් කරගන්න. පටල කම්පණය කරන කිව්ව ගමන් රබාන, බෙර වර්ග ටික කතා කරන්න පුළුවන්. තත්හෝ දනු කම්පණය කරනවා කිව්ව ගමන් ගිටාර්, වයලීන්, මැන්ඩලින් වගේ දේවල්. වායු කම්පනය කරනවා කිව්ව ගමන් ආදන්නවා බටනලාව, ඊට පස්සේ සැක්සොෆෝනය, හොරණෑව වගේ උපකරණ. හරිද? ඉතින් ඔය තමයි අපි ප්‍රධාන උපකරණ ටික විදිහට කතා කරන්නේ. ඔයාලා මේ උපකරණ නම් ලිස්ට් එකක්ම ලියයි සංගීත කරන කෙනෙක්ට එහෙම කිව්වොත්. හරි? හරි. ඒක කමන්නේ. අපි දැන් මෙතනදි කතා කරන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. සංගීත භාණ්ඩ ටික ඔයාලා 6 වසරේ ඉඳලා දන්නවනේ. මෙතන වැදගත් දේ තමයි තත් කම්පනය කරන පටල හෝ වායු කම්පනය කරන සංගීත භාණ්ඩවල අපිට පුළුවන් ඕනනම් කම්පනයේ අර ඒකේ තියෙන තීව්‍රතාවය නිසා සංඛ්‍යාතය වැඩි කරගන්න. එනේ ටියුන් ගතිය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ওই සංඛ්‍යාතය කියන වචනේ මොකද්ද? අපිට දැන් ඔන්න අලුත් වචනයක් ආවා සංඛ්‍යාතය.
සංඛ්‍යාතයක් කියලා කියන්නේ යම් කම්පනයක්. හරිද? තත්පරයකට කම්පන කීයක් වෙනවද කියන එක ශබ්දයකදී අපි හඳුන්වන්නේ සංඛ්‍යාතය කියලා. මේ සංඛ්‍යාතය කියන එකේ තේරුම ඒකක කාලයකදී සිදුවන කම්පන වාර ගණනයි. ඉතින් මේක මනින්න අපිට ඒකකයක් තියෙනවා හර්ට්ස් කියලා. ඒක සංකේතවත් කරන්නේ HZ වලින්. හරිද? දැන් උදාහරණයක් හිතන්න 50 හර්ට්ස් කියලා ලියලා තියෙනවා කියලා කොහේ හරි. ඒකේ තේරුම තප්පරයක් ඇතුළත කම්පන 50ක් වෙලා තියෙනවා. සාමාන්‍ය මේ මං කියන්නේ සරසුලේ කතාව පොඩ්ඩක් අමතක කරන්න කියලා. දැන් මොන මං ආපුවා ඒ කතාව ගන්න යන්නේ. සාමාන්‍ය මේ වගේ කෙනෙක් ගත්තාම මෙයාගේ ලොකු ඉලක්කමක් තියෙන. සාමාන්‍යයෙන් අපි හිතමු මෙයාගේ 256යි හර්ට්ස්. හරිද? අපි හිතමු දිග බාහුව තියෙන කෙනා 256යි හර්ට්ස් කියලා. එහෙනම් මෙයා ඇවිල්ලා 512 හර්ට්ස් විතර වගේ ලොකු ඉලක්කමක්. මොකද හේතුව මම කියන්නේ මේ බාහුවල දිග වැඩි වෙන්න සංඛ්‍යාතය අඩුයි. බාහුව කොට වෙන්න සංඛ්‍යාතය වැඩි. පැහැදිලිද? පැහැදිලිද? හරි. ඊළඟට අපි ඉතින් මේ කට්ටියගේ සංඛ්‍යාතය වැඩි කරන්න පුළුවන් දේවල් දැන් කතා කරගෙන හිටියේ. ඔයාට පටල කම්පණය කරන එකක් නම් මෙයාගේ සංඛ්‍යාතය වැඩි කරන්න ඔයාට කරන්න පුළුවන් මෙන්න මේ වෙනස්කම් ටික. 1. ඔයාට පුළුවන් පටලේ ඇදීමට ලක් කරනවා. මතක් කරගන්න ට්‍රික් එකක්දි පාවිච්චි කරන බොම්බ එක. ඔය බොම්බ එකකට බොම්බ එකේ පටලය හොඳට ඇද්දොත් ඒකේ ටියුන් ගතිය වැඩිනේ. අන්න පටලය ඇදීමට ලක් කරලා ඔයාට වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය පටලේ ඝනකම අඩු කරලා ඔයා මතක් කරන්න ඔයාලා දන්න ඩිස් එකකට තට්ටුවක් දැම්මත් ඔයාලට පටලයක් විදිහට සලකන්න පුළුවන් ඩිස් එකේ ලෑල්ලක්. හැබැයි ඒකට වඩා ටියුන් සද්දයක් නේද අර බොම්බ එකකින් එන්නේ. දර්බග්ගකින් එන්නේ. ඒකට හේතුව තමයි නෑල්ලක් කියන ටික ඝනකම වැඩි එක්කෙනෙක්. හැබැයි බෙරේකට අපි හයි කරලා තියෙන සම්පටලයක් වගේ දෙයක් ගත්තාම ඒක ඝනකම සාපේක්ෂව අඩුයි. ඒ හින්දා තමයි අපිට ටියුන් සද්දයක් එන්නේ. හරිද? සංඛ්‍යාතය වැඩි කියන ටියුන් සද්දයක්. හරි. ඊළඟට තත්ත්වෝද අනුකම්පනය කරන වගේ. එයාලගේ සංඛ්‍යාතය වැඩි කරන්න අපිට වෙනස්කම් කීපයක්ම කරන්න පුළුවන්. තුනක් වෙනස්කම් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ කම්බි හොඳට ඇදීමට ලක් කරනවා. හරිද? කම්බි හොඳට ඇදිලා තියෙනවා කියලා කියන හොඳ ටියුන් සද්දයක් එනවනේ. හැබැයි මතක් කරන්න කම්බි ලිහිල් නම් ඔයා গিitar එකක් ප්ලේ කරනවා කම්බි ලූස්. එහෙම වුණාම මේකේ ටියුන් සද්දයක් එන්නේ නැහැ. හරි? ඊළඟට කම්බි වල ඝනකම. දැන් මම මතක් කරන්න গিitar එකේ වාගාව තියෙනවනේ গিitar එකක්. ඒ গিitar එකේ උඩම තියෙන මේ කම්බිය ඇවිල්ලා ඊටාම ඝනකම් කම්බියක් නේ. හැබැයි පල්ලෙහාම කම්බියට එද්දි මොකද වෙන්නේ? කම්බියේ සිහින් ගතිය වැඩි වෙනවනේ. හැබැයි ওই දෙන්නකින් ටියුන්ම සද්ද එන්නේ කාගෙන්ද? හීනිම කම්බියනේ. ඒ කියන්නේ කම්බි වල ඝනකම අඩු වෙන්න ටියුන් ගතිය වැඩි වෙනවා සංඛ්‍යාතය වැඩි වෙනවා. දැන් ඔන්න වෙනස්කම් දෙකක් තිබුණා. එකක් තමයි කම්බිවල දිග කම්බිවල ආතතිය වැඩි කරන එක, ඇදීමට ලක් කරන එක. දෙවෙනි එක තමයි කිව්වේ කම්බිවල සිහින් බව. සිහින් බව වැඩි වෙනවා සංඛ්‍යාතය වැඩි. තුන්වෙනි එක තමයි කම්බියේ දිග. ඔයා গিitar එකක් හදලා හරියන්නේ නැහනේ මේ පන්ති කාමරයක් විතර දිග. මොකද එතකොට කම්බියේ දිග වැඩි කියන්නේ ටියුන් සද්දයක් එන්නේ. හැබැයි කම්බි කොටයි නම් කම්බි වල දිගින් අඩුයි නම් සාපේක්ෂව කම්බි වල දිග. අන්න එතකොට ඔයාලට ටියුන් සද්දයක් ගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ වෙනස්කම් තුනක් කිව්වා. වෙනස්කම් තුන තමයි කම්බි ඇදීමට ලක් කිරීම, කම්බි වල ඝනකම අඩු කිරීම සහ කම්බි සිහින් කිරීම. කම්බි වල දිග කම්බි සිහින් කිරීම. ඔය වෙනස්කම් තුනෙන් අපිට සංඛ්‍යාතය වැඩි කරගන්න පුළුවන්. පටල කම්පණය කරන වෙනස්කම් දෙක තමයි පටලය ඇදීමට ලක් කිරීම, පටලයේ ඝනකම අඩු කිරීම. වායු කම්පන කරන වගේ වෙනස්කමක් කරන්න පුළුවන්. ඒ තමයි වායු කඳේ දිග පුළුවන් තරම් අඩු කරගන්න එක. හරිද? උදාහරණයක් කිව්වොත් හිතන්නකො මෙන්න මේ වගේ වතුර මට්ටම් තුනක් පුරවපු භාජන තුනක් තියෙනවායි කියලා. වතුර භාජන තුනක් තියෙනවා. මෙයාගේ මෙච්චරයි, මෙයාගේ මෙච්චරයි, මෙයාගේ මෙච්චරයි වතුර පුරවලා තියෙන්නේ. හරිද? මේ වතුර පුරවලා තියෙන මට්ටම් අනුව ළමයි තියුණුම සද්දයක් එන්න ඕනේ මෙන්න මේ C කියන එක්කෙනාගේ. හේතුව එයාගේ වායු පිරලා තියෙන්නේ චුට්ටයි. වායු පොඩ්ඩක් පිරලා තියෙනවා කියලා කියන්නේ ටියුන් සද්දයක් එන්න ඕනේ. හරිද? ඒක තමයි කතන්දරය. හරි. ඉතින් ඔය කතන්දරය තමයි අපි මේ පාඩමේදී මුලින්ම කතා කළේ. මේ පාඩම ඉවර වෙන්න පොඩ්ඩයි තියෙනවා. මොකද මේ පාඩම ඉතාම කෙටි පාඩමක්. විනාඩි 5කින් 10කින් සියල්ල මතක් කරගන්න පුළුවන් පාඩමක්. හරිද? මේ පාඩමේ ඊළඟට තියෙනවා අපිට හම්බ වෙනවානේ ශබ්ද එක එක වර්ග. ওই ශබ්ද අපිට වර්ග කරන්න පුළුවන් ආකාර කිහිපයකට. හරිද? ශබ්ද කියන ඒවා අපිට වර්ග කරන්න පුළුවන් ආකාර කිහිපයකට. එයා හැදෙන්නේ කොහොමද කියන එක අනුව සහ එයාගේ මේ කනට මිහිරි බව හෝ අමිහිරි බව අනුව වර්ග කරන්න පුළුවන්. හරිද? අපි ඒක වර්ග කරගෙන යන්නේ එහෙම. හරිද? ශබ්ද කියන ඒවා එහෙම නැත්නම් ධ්වනි ශබ්ද වර්ග එක එක ශබ්ද වර්ග අපිට වර්ග කරන්න පුළුවන් එයා නිපද වෙන ආකාරය අනුව.
හිතන්න ඉස්සෙල්ලාම යම්කිසි શબ્දයක් හැදෙනවා මිනිස්සු දායකත්වයක් ඇතුව. එතකොට අන්න අපිට බෙදා ගන්න පුළුවන් ශබ්දේ නිපදවන සම්භවය කියලා හිතමු අපි ඒකට. සම්භවය. ස්වභාවිකව හැදෙන ශබ්ද තියෙනවා. දැන් කුරුල්ලෙක් ගහන හිතන්න. ස්වභාවික ශබ්දයක්. ඊට පස්සේ මේ වාහනයක හඬ හිතන්න. ඒක ඇවිල්ලා කෘත්‍රිම ශබ්දයක්. මිනිස්සු දායකත්වයෙන් හදන ශබ්දයක්. යන්ත්‍රයක හඬ කෘත්‍රිම ශබ්දයක්. බ්ලෙන්ඩරයක් වැඩ කරන හඬ කෘත්‍රිම ශබ්දයක්. රේඩියෝ එක හඬ කෘත්‍රිම ශබ්දයක්. සංගීත භාණ්ඩයක හඬ කෘත්‍රිම ශබ්දයක්. දියඇල්ලක හඬ ස්වභාවික ශබ්දයක්. මුහුදුරලේ හඬ ස්වභාවික ශබ්දයක්. ගහක මේ සුළඟ නිසා කොළ හැලෙන ශබ්දය ස්වභාවික ශබ්දයක්. හරිද? ඒක වෙලා ස්වභාවික ශබ්ද. ඉතින් ඔන්න සම්භවය අනුව අපිට වර්ග කරන ශබ්ද ආකාර දෙක. ඊළඟට අපිට ශබ්දය අර රිද්මය අනුවත් වර්ග කරන්න පුළුවන්. කනට අහන් ඉන්න පුළුවන් ද බැරිද? හරිද? ඉතින් කනට මිහිරි රිද්මයානුකූල ශබ්ද වලට අපි කියන්නේ සංගීත නාද කියලා. ලක්ෂණ දෙකක් කිව්වා. කනට මිහිරි රිද්මයානුකූලයි. ඒ වගේම කනට අමිහිරි අහන් ඉන්න බැරි මේ කනට අමිහිරි රිද්මයක් නැති ශබ්ද වලට අපි කියන්නේ ഘോഷා. කනට අමිහිරි රිද්මයක් නැහැ. මේ ලක්ෂණ දෙක. හරි? ඔන්න ඔය ටික තමයි අපි මේ පාඩමේ කතා කළේ. අවසාන පොයින්ට් එක තමයි පාඩමේ තියෙන මේ ශබ්දවල අපේ කනට මේ ලෝකේ තියෙන සියලුම ශබ්ද ඇහෙන්නේ නැහැ. මේ කනට අහන්න පුළුවන් නියමිත සංඛ්‍යාත පරාසයක් තියෙනවා. අපි මේ සංඛ්‍යාත පරාසයට කියන්නේ ශ්‍රව්‍යතා පරාසය කියලා. ශ්‍රව්‍යතා සීමාව කියලා. අපේ මිනිස් කනට අහන්න පුළුවන් ශ්‍රව්‍යතා පරාසය තමයි හර්ට් 20. ඒ කියන්නේ තප්පරයට කම්පන 20 ඉඳලා තප්පරයට කම්පන 20000 වෙනකම් පරාසය. අපේ ওই පරාසයෙන් එහා ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. හැබැයි සමහර සත්තු ඉන්නවා 20 හර්ට්ස් වඩා අඩු සංඛ්‍යාත අහන උදාහරණයක් බල්ලා වගේ සතෙක්. ඒ වගේම වැඩි සංඛ්‍යාත අහන්නත් පුළුවන් එයාට. ඒ වගේම වවුල වගේ සතෙක් 70000 වගේ වෙනකන් ශබ්ද අහගෙන ඉන්න පුළුවන් එයාට. ඉතින් මේ ශබ්දතා පරාසය විතරයි අපිට ඇහෙන්නේ මිනිසෙක් විදියට. හරිද? ඉතින් ඔය ශබ්දවල තියෙන විශේෂම වැදගත් කරුණක් තමයි සමහර ශබ්ද අපිට මනස රිලැක්ස් කරනවා. හරිද? ඉතින් සමහර සංගීත නාද රටා වගේ දේවල් අපි මානසික ප්‍රතිකර්මයක් විදිහට පාවිච්චි කරනවා සමහර මානසික ව්‍යාකූලතා වගේ තියෙන කට්ටියට, මානසික ආතතියෙන් පෙළෙන කට්ටියට වගේ කට්ටියට. ඉතින් ඔයාලට උනත් සාමාන්‍ය සමහර සංගීත නාද දැන් ඔයාලා අහන අර මේ මම මේ කතා කරන රැප් වගේ දේවල් ගැන නෙමෙයි. හරිද? සාමාන්‍යව ඊටාම ලයාන්විතව යන සමහර සංගීත නාද වර්ග තියෙනවා. ඔයාලගේ ස්ටඩි ෆෝකසින් එක තව වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා සින්දු අහලා සින්දු අහනවා නෙමෙයි මෙතන නැත්නම් මියුසික්ස් විතරයි ඒකෙදි ප්ලේ වෙන්නේ. ඒ මියුසික්ස් වලින් ඔයාලගේ ෆෝකසින් එක ඔයාලා පාඩමට තියෙන අවධානය වැඩි කරලා අහගන්න පුළුවන්. තව සමහරු මේ වෙද්දි ලෝකේ පාවිච්චි කරනවා නිදාගද්දි පාවිච්චි කරන මියුසික්ස් තියෙනවා. ස්ලීපින් මියුසික්ස්. ඔයාලා නිකන් YouTube යන වෙලාවක සර්ච් කරලා බලන්න ස්ලීපින් මියුසික්ස් තියෙනවා, ස්ටඩි මියුසික්ස් තියෙනවා. ඒ වගේ මියුසික්ස් වලින් කරන්නේ මිනිසුන්ගේ මනස රිලැක්ස් කරලා එයාලව අර චිකිත්සාවකට ලක් කරනවා. ඉතින් අපි ඔය නිසා සංගීතය චිකිත්සාවක් විදිහට පාවිච්චි කරනවා කියලා කියනවා. ඒක සංගීත චිකිත්සාව. ඒ කියන්නේ මනස රිලැක්ස් කරන්න. මනස නිකන් අර සැහැල්ලු කරන්න සංගීතය භාවිතා කිරීමක් තමයි සංගීත චිකිත්සාව කියලා කියන්නේ. හරි. ඔන්න ඔය ටිකෙන් තමයි අපි මේ පාඩම ඉවර කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට සම්පූර්ණ පළවෙනි වාරයට දාලා පාඩම් සෙට් එක මම දාලා තියෙන්නේ දැන්. ඒ පාඩම් ටික හොඳට බලන්න. මොකද දෙවෙනි වාරයට ඒත් වලට පළවෙනි වාරේ පාඩම් අමතක වෙනවා. ඒ නිසා මේ පළවෙනි වාරේ පාඩම් ටික ආය ආය බලන තරමට ඔයාලට දෙවෙනි වාරේ අමතක නොවී තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් දෙවෙනි වාරේ පාඩම් ටික කොහොමත් ඔයාලට දැන් මතක ඇති. පළවෙනි වාරේ ටික මේකෙන් හොඳට බලලා වැඩ ටික කරගන්න. ඉතින් එහෙනම් ජය වේවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් පාඩම් කරගෙන යද්දී මෙන්න මේ නම්බරයකට මොනවා හරි විස්තර මෙන්න මෙතන අපහැදිලි හරි මොනවා හරි ගැටලු තියෙනවා අහන්න. හරි. එහෙනම් අපි උතනින් වැඩ ඉවර කරමු. එහෙනම් මේ වීඩියෝ එක පුළුවන් තරම් කට්ටියට ෂෙයා කරන්න. ඔයාලගේ වයසේ යාළුවගේ යාළුවන්ට මේ වීඩියෝ එක දෙන්න. එයාලට වැඩ කරගන්න කියන්නේ. හරි. එහෙනම් උතනින් ඉවර කරමු අපි පළවෙනි වාරයට දාලා වීඩියෝ එක. හරි. එහෙනම් ජය වේවා.